Nari angin nasana. අපේ කාර් එක කොහොම හරි ඔෆ් රෝඩ් යනවාද? හම්බේනවා සමනලේ ඩෑම් එක අර පැත්තේ. ඩෑම් එක පැත්තේ මේ තමයි අර නන්පේරියල් ඉස්කෝලේ. බේගස් බෙන්ඩ් එකට ආවා. බේගස් ගේ වංගුව මේ පහමාර වෙද්දි පහමාර මේකේ සුපිරිම ජොලිය ගන්න පුළුවන්. හෙලෝ good morning ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් thumbnail එකෙන් දැක්කනේ ඔයගොල්ලෝ කොහෙද යන්නේ කියලා. අපි ඉන්නේ මේ වෙලාවේ ඉන්නේ පඹහින්නේ කියන්නේ 99 පාර බදුල්ල කොළඹ පාරේ බෙලිහුල් වලට පස්සේ ඔයගොල්ලෝ දන්නවා ඇති බදුල්ල පැත්තට ගිහලා තියෙනවා ඔරලෝසු ගණුවක් එක්ක පොඩි හන්දියක් හම්බ වෙනවා. අනේ හන්දියේ තමයි පඹහින්න කියන්නේ. ඉතින් මේ කඩයක් අයින් ඉන්නේ ලයිට් එක මෙතන තියෙන හින්දා වීඩියෝ එක ගන්නවා. දැන් පාන්දර 4 විතර වෙලා. අද ඇවිල්ලා පෙබරවාරි 4 වෙනිදා නිදහස් දවස. ඉතින් අපි නිවාඩු නිසා සමනලවැව කායකින් වලට යන්න තමයි ආවේ පාන්දර. ඉතින් ගෙදරින් ආවේ පාන්දර එකට විතර ආවේ ගෙදරින් කඩවතින්. ඉන්නාද නිජාන් ඉන්නවා සහන් ඉන්නවා කාර් එකේ ආවේ. ඉතින් එතෙන්ට ගියොත් සමහරට පේන එකක් නැහැ. අපි පහමාරට විතර වගේ කායකින් පටන් ගන්න ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් එතෙන්ට ගිහලා බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. යම් නිසාන්ත මහත්තයා පේන්නෙත් නෑ කළුවරේ කළුත් ඇඳලා ඉන්නේ. සහන් බදුල්ල කොළඹ ඔයාලට පේනවත් දන්නේ නැහැ මේ අපි වීඩියෝ එකක් තා ගන්න පටන් ගත්තා. ඔන්න හඳ එළිය තියෙනවා මේ පැත්තෙන්. ඔව් සුපිරි. මෙන්න මගේ හබල ඩොනට් අපිව පැද්දිලා මේ පැත්තට යනවා. ඉතින් අපි මෙන්න මේ දිශාවෙන් වගේ තමයි ආවේ. ඔය ලයිට් වගේක් පේන්නේ. දැන් වෙලාව කීයද නිෂාන්? පහමාරද? දැන් ඇවිල්ලා 6ට විනාඩි 3යි. ඔයගොල්ලන්ට මෙන්න මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් නන්පේරියල්. ඊට පස්සේ වල්සෙන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හෝටන් තැන්න පැත්තේ ගියාම පේන ලෝකාන්ත සයිඩ් එක තමයි අර පැත්තෙන් පේන්නේ. එතකොට හෝටන් තැන්න මෙහෙ උඩ තියෙන්නේ. මේ පැත්තත් එක්ක ඉතින් ඔන්න බෝට්ටුව අපේ පොඩි කොයක් එක හැරි යනවා. මේ පැත්තෙන් හඳ තියෙනවා, මේ පැත්තෙන් ඉර එනවා. මේ පැත්තේ නිෂාන් ඉන්නවා, අර පැත්තෙන් සහන් ඉන්නවා. අර ඉන්න අන් ඉන්නවා සහන. අන්න DX පදින අපිට බෝට්ටු නම් මොනවදලු. දියගොඩ සෑමතැන කිරි ඉතිරේ. හම්බේනවා සමනලවැවේ ඩෑම් එක අර පැත්තෙන්. අපි ආවේ මේ පැත්තෙන් එහාට ගියාම තමයි ඒක අපිට පේන්නේ. ඉතින් අපිව ගයිඩ් කරන කට්ටියත් අපිත් එක්ක ආවා. ඒගොල්ලෝ අතන එහා පැත්තේ ඉන්න බෝට් එකේ. ඉතින් ඔන්න ඕගොල්ලන්ට දැන් මේක බලා ගන්න පුළුවන්. ඒක නිකන් සන් ඩවුන් වගේ වා. ඩවුන් කියන්නේ ජීවිතේ පළවෙනි උතාවට මේ වගේ ඉර නගින එකක් දැක්කා. ඒක නම් මාරයි. මාරයි කියන්නේ මේ වතුර තියෙන තැන ඉඳගෙන බෝට්ටුවක ඉන්න ගමන් බෝට්ටුව පදින ගමන් ඒක මාරම ලස්සනයි. ඒ ඔන්න දැන් අපි මැද ඉන්නේ. අපි ආවේ මෙහෙන්. මේ තියෙන්නේ අපේ හෝටන් තැන්න ලයින් එක තමයි මේ තියෙන්නේ. ඉතින් වෙල්ස් එන්ඩ් එක මෙන්න මේ වගේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙන් වෙල්ස් එන්ඩ් එක සයිඩ් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා
ආදර ගන්ධ තියෙනවා මෙහෙ මෙතන තියෙනවා නන් පේරියල් බේකර්ස් බෙන් සයිඩ් එක. ඊට පස්සේ මෙහෙන් තියෙනවා හාවගල මේ පැත්තට වෙන්න. ඊට පස්සේ මෙහෙ හිදල්ගස්සින්න ඔය සයිඩ් එකේ මේ වෙලාව ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පේනවද නම් දන්නේ නැහැ. බලමු try එකක් දාන්න. මෙන්න මේ වගේ වලාකුළු වගේ තියෙනවා. ඉතින් මාර ලස්සනයි මේ පැත්ත. ඉතින් ඒක වචනින් කියන්න බෑ. ඉතින් වගේ දෙයක් ඇස් දෙකෙන්ම බලන්න ඕනේ ඇවිල්ලා. ඉතින් ඔයගොල්ලන්ටත් chance එකක් හම්බෙයි කියලා බලාපොරොත්තු වෙන ඔන්න බෝට්ටුවක් ඇවිල්ලා හැප්පුවා අපිව. මෙන්න මේ විදියට. ඉතින් මෙන්න මේ පැත්තෙන් සුපිරි සන්රයිස් එක සමග සුපිරි සහන් සමග ඉන්නවා. ෆ්‍රේම් එකට ඊට පස්සේ සුපිරි සාන්තත් ඉන්නවා. සුපිරි නිසාන්ත ඔය විදිහට තමයි මම ඉන්නේ. දැන් සුපිරි සහන් තමයි ෆෝන් එක අල්ලගෙන ඉන්නේ කැමරාකරණයේ සහාය ලබා දීලා. ඉතින් සුපිරි ඉතින් අපි අන්ප්ලෑන් කළා අන්තිමට ඒක ප්ලෑන් කළා ගමන උදේ පාන්දර මහන්සි වෙලා එන්න ඕනේ. අපි කඩවතින් ආවේ පාන්දර එකට. මහන්සි වෙලා આવොත් තමයි වැඩේ කොට දාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලත් එනවා නම් අනිවාර්යයෙන්ම උදේ 5:00 වෙද්දි එතෙන්ට එන්න. 5:00 පරක්කු කරන්න එපා. 5:00ට આવොත් තමයි මේකේ සුපිරිම ජොලිය ගන්න පුළුවන්. උදේ පාන්දර එනවා නම් හවස එනවා නම් හවස 4න් පස්සේ වගේ try එකක් දෙන්න. ඉතින් මම රෙකමෙන්ඩ් කරන්නේ උදේ පාන්දර එන්න කියලා. සුපිරි වැඩේ. හතහම ආර විතර වගේ ලා. ඒ වැඩේ ඉවරයි. මේ ගොඩනැගිල්ලට යනවා. අන්න අපේ කාර් එක. පේනවද කාර් එක තියෙනවා ඩිලෙක්ස්. තියෙනවා. වැඩේ ඉවරයි. වැඩේ සුපිරි. කලින් දිනවා වගේ තියෙන ඔයගොල්ලෝ. තියෙනවා නම් මේ වීඩියෝ එක බලලා අයියක් තියෙනවා නම් වීඩියෝ එක බැලුවා. කොඩම කලින් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට අමතරව මෙන්න නම්බර් එක මම දැන් වැටෙනවා ස්ක්‍රීන් එකේ. ඒගොල්ලන්ට කතා කරන්න. කතා කරලා වෙලාවක් දාගන්න. එන්න කලින් වගේ එන්න උදේ 5:00 එද්දි මෙතෙන් දෙන්න. වැඩේ උදේටම කරගන්න පුළුවන්. ඔන්න අපි බෝට් රයිඩ් එක දාලා උඩට ආවා. ඉතින් වැඩේ නම් නියමයි එල්ලකිරි. බලාපොරොත්තු වුණාටත් වැඩිය වැඩේ සුපිරියටම තියෙනවා. ඉතින් මේගොල්ලෝ දෙන්න තමයි සපෝට් එක දෙන්නේ. ඔයගොල්ලන්ට කන්ටැක්ට් කරගන්න ඕන නම් මම නම්බර් එක දාලා තියෙනවා. කලින් දැම්ම වීඩියෝ එකේ බලන්න පුළුවන්. මේ පොඩ්ඩක් ආයි කියන්නකෝ ඔයගොල්ලන්ගේ කන්ටැක්ට් නම්බර එක. 077 245 73 88. 73 88 නමත් කිය. මම අසංක. මම මොල්සංක. හරි. ඉතින් මේගොල්ලෝ ගොඩක් අපිට සපෝට් එක දුන්නා වැඩේට. ඉතින් ඔයගොල්ලෝ එනවනම් වැඩිය හොඳයි උදේ පාන්දර එනවනේ. ඔව්. උදේ වරුව සස්සනයි නැත්තම් ආයෙ හවස 4න් පස්සේ කෝල් එකක් දීලා ඉතින් විස්තරයක් අහගන්නවා නම් එහෙමයි. Google Map එකේ ලොකේෂන් එක තියෙනවා. සමල වැව කයකින් කියලා පොඩ්ඩක් සර්ච් කරන්න. අනිවාර්යයෙන්ම ඉන්න ලොකේෂන් එක හරි. ආයෙ බලන්න දෙයක් නැහැ. ඉතින් පාරක් තියෙනවා ලේසි හොයාගන්න. එහෙම අමාරු කරන්නේ නැහැ. ඔක තමයි විස්තරේ. එහෙනම් බොහොම ස්තුතියි වැඩේට. වැඩේ නියමයි. අපිට හරිම සතුටුයි. ඔයගොල්ලන්ගේ උදව් වලටත් බොහොම ස්තුතියි. එහෙනම් අපි යන් ඊළඟ ස්ටෙප් එකට. තල්ලු කන් රේවයි කාටද බෑ. DX පුතා. දැන් වෙලාවට අමාරුයි. බඩගිනි කන්න මොනවා හරි හොයාගෙන ආව කඩේකට. පොඩි කඩයක් සෙට් කරනවා. ඒකේ රස බොජුන් ගන්න කියන එක සෙට් කරනවා අපිට මේ පබින්න ටවුන් එකෙන් ආපස්සට මේ පොළොව පැත්තට පොඩ්ඩක් ආවම තමයි සෙට් වෙන්නේ. මොකද අද කඩවල් වහලා ගොඩක් මේ 4 වෙනිදා ඉන්න වෙන්නේ නැති කඩවල් වහලා. ඊට පස්සේ මෙතන සෙට් වුණා මේ විතර රොටි දානවා බලහගෙන ඉන්නවා. විතර රොටි ආව විතර රොටි කන්නේ. කාලා අපි දැන් යන්නේ නන් පේරියල් වල බේකර්ස් බෙන්ඩ් එකට. මම නම් ගිහිල්ලා තියෙනවා කලින් 2019 විතර. ඉතින් අද මෙමරි එකකුත් ආවා අවුරුදු 7ක් කියලා. ඉතින් අද මෙමරි එක තියෙන තැනට යන්න තියෙන්නේ. ඉතින් ඒකත් හොඳයි. වෙනසකටත් එක්ක අවුරුදු 7කට පස්සේ නන් පේරියල් පැත්තට ගිහිල්ලා බලන්න තියෙන්නේ. bitter roti කන්නයි තියෙන්නේ.
එක මේ පාරේ යනවා බස් එකක්. දැන් අපි මේ නන්පේරියල් නැග්‍රැක් සයිඩ් එකට තමයි යන්නේ. වේගස් බෙන්ඩ් එක ගාවට තමයි අපි වාහනේ යන්නේ. ඉතින් මේ පාරේ යන නන්පේරියල් බස් එක. ඔයගොල්ලෝ සමහරට වීඩියෝස් වල එහෙම දැකලා ඇති ලංකාවේ මොකද අමාරුම පාරේ යන බස් එක කියලා. මේ වීඩියෝස් එයා වුණා බහුගේ කාලේ. ඉතින් ඇත්තටම අමාරුයි තමයි. ඉතින් මේක මේ CTB පොඩි බස් එකක් කියන්නේ තනිදොරේ බස් එකක්. යවි එක බස් එක දැන් හඹාගෙන යනවා. බස් එක එන ගේම දීලා ගන්නේ ඔන්න ඔයාලට වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. බස් එකයි DX එකයි යනවා අමාරු පාරක. අපේ කාර් එක කොහොම හරි ඕෆ් රෝඩ් යනවාද ඔන්න ගේමක් නැහැ අදිනවා කොහොම හරි බේකස් බෙන්ඩ් එකට තමයි දැන් අපි යන්නේ. ඒක තියෙන්නේ මෙන්න මේ හරිය උඩින් තියෙන්නේ. මේ තමයි අර නන්පේරියල් ඉස්කෝලේ. ඉතින් එතෙන්ට යනකන් තමයි අලුත් කාපට් එක ගහලා තින්නේ. එතන ඉඳලා මේ පාරෙන් ඇවිල්ලා මෙහෙම පයින් එන්න ඕනේ. පයින් ඇවිල්ලා මේ පැත්තෙන් යන්න තියෙන්නේ. ඉතින් උඩට යද්දි වංගු කීපයක් තියෙනවා. මේ 7 වෙනි වංගුව. වංගු සෑහෙන ප්‍රමාණයක් තියෙන උඩට. ඉතින් ඒ ටික පොඩ ගිහිල්ලා බලමු. මේ වත්ත තියෙන්නේ මේ නන්පේරියල් ස්ටේට් එක. ඒ ටී ස්ටේට් එකට වෙනකම්ම මේ පාර තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ සමහරවිට නැග්‍රැක් බංගලෝ එකට ගිහින් තියෙනවා නම් ඔයගොල්ලන්ට යන්න තියෙන්නේ මේ පාරේ. එහෙම නැත්නම්
බේකර්ස් බෙන් කියන තැනට යන්න තියෙන්නේ මේ පාරෙන් තමයි ඉතින්. අපි යම් බලන්න ඉස්තර ටික මොකක්ද කියලා ඉස්තරහට ගිහිල්ලා කතා කරමු. ආයේ බහින්න වෙයිනේ. ආයේ බහින්න වෙයි වගේ. ඉන්න ඕනේ නගින්න ඕන. බර බරෙන් මම පිටිපස්ස බර තියෙන්න ඕන. නැගාම. මම බහින හින්දා නගිනවා. බැනලා නග්ගා ගන්නේ. නැග පියව්. බර පොඩක් ගන්නවා. alright. අපි දැන් ඉන්නේ මෙන්න මෙතන non imperial වත්තේ මෙන්න මේ තියෙනවා මේ විදිහට ඔයාට වටේ බලා ගන්න පුළුවන්. මෙතනින් තමයි ටිකට් එකක් ගන්න තියෙන්නේ. ටිකට් එක ඉෂුව කරා 1800ක් වුණා ටිකට් එක වාහනේට අපි 3 දෙනාටයි යන්න. ඉතින් ඒ ගාන ගෙවලා තමයි යන්න වෙන්නේ. මේගොල්ලෝ මේ වත්තෙන් තමයි මේ අවසරේ දෙන්න යන්න. ඉතින් අන්න විදියට යන්න තියෙන මේ ටී ෆැක්ටරි එකට ගිහින් තමයි මෙතනින් තමයි එතන අපි ටිකට් එක ගත්තේ. මෙතන තමයි ගේට්ටුව තියෙන්නේ. ඉල්ල යන්න තමයි තියෙන්නේ උඩට. ස්කෝලේ මල්ලේ බේනා. ආව ටිකක් උඩට පයින් මේ කාර් එක පල්ලෙහා. ඉතින් මේකට පස්සේ වීඩියෝ ෂොට් එකේදී ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් කාර් එක යන විදිය. මේ මම ඉතින් ලස්සන වීඩියෝ එකක් ගන්න තමයි හිතාගෙන උඩට ආවේ. බලමු. ලස්සනයි නේ මේ පැත්ත. වචනින් කියන්න බෑ මාර්ම ගතිය. නිසන් කොහෙද යන්නේ? පයින් යනවා. විදුරු මහතා. ගොඩට මඩට ඕන තැනකට අපේ DX එක. පේනවනේ මේක මේ ඔෆ් රෝඩ් පාරක් අපිට යන්න වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න බයික් වගේක් එනවා ඒගොල්ලෝ. එනකන් අපි පොඩ්ඩක් මෙතන නවත්වමු. ඔව් මේ පාරේ බයික් එකකින් හරි 4 wheel වාහනයක හරි එන්න අපි මේකේ ආවට මේ අන්නර හරිය තමයි තියෙන්නේ. තව එක වංගුවක් දෙකක් වගේ තියෙන්නේ. හරි. බයික් වලට යන්න පුළුවන් අවුලක් නැතුව. කොහොමයි. DX එකක් කලින් ඇවිත් තියනවාද කියලා. මෙහරි
එතකොට ප්‍රෙස් වල ලේසි වයි. මෙහෙරේ. බයිනවා. පිටිපස්සට දාමු නේ. හා. මේ අයිලා සෙට් එකක් අපිට හම්බ වුණා මේ බේකර්ස් බෙන්ඩ් එකට ආවට පස්සේ මේ ඒගොල්ලෝගේ වාහනේ මේ ඉන්නේ ඒ කට්ටිය අපිත් එක්ක කතා කරා මේ ඉතින් ඒගොල්ලෝගේ වාහනෙත් තියෙනවා ඉතින් ඔන්න 4x4 එකක් ආවා අපේ DX එකත් ආවා මේකට කොහොම හරි මේ ඉතින් මේ ඉන්නේ අයිලා කට්ටිය ඒගොල්ලෝ හරි සතුටු වුණා අපිත් එක්ක කතා කරලා මේ ඒකට හිතා ගන්න බෑ එල්ල කිරි අපි ලස්සනයි මම වත්තල ආ හරි බේකර්ස් බෙන්ඩ් එකට ආවා බේකර්ස්ගේ වංගුව මං ආව කලින් 2019 බයික් එකේ ආවේ අද සාන්ගේ කාර් එකේ ආවා ඉතින් අඩි 5000ක් උඩ තමයි හරියටම මේ පොයින්ට් එක තියෙන්නේ ඊට වඩා උඩට යන්න තියෙනවා මේ නෙග්‍රෙක් බංගලෝ එක පැත්තට යනවා නම් ඉතින් ඒ පැත්තට යන්න නම් තව පොඩි දුරක් යන්න අවසර තියෙන එතනින් එහාට නෙග්‍රෙක් බංගලෝ එක පැත්තට අවසර අරගෙන යන්න වෙයි. ඉතින් අද කාලගුණෙත් හොඳයි. දැන් නම් පොඩ්ඩක් අඳුරු ගතියක් ආවා. කලින් අපි එද්දි ලොකු අවුවක් තිබ්බා. මේ පැත්තෙන් තියෙන්නේ බලතුඩුව ගොම්මලිය ඊට පස්සේ පැත්තේ පංගෙඩිගල සයිඩ් එක. ඉස්සෙල්ලා අපි හිටපු සමනල සයිඩ් එක පල්ලෙහෙන් බලා ගන්න පුළුවන්. ඔයාලට පහලින් පේනවා සමනල වැව. ඉතින් ලස්සන view එකක්. මං අහලා තියෙනවා ලංකාවේ ලස්සනම view එක තියෙන පැති වලින් එකක් කියලා නම් තේරියල්. ඉතින් ඒක ආපු කෙනෙක්ට මම හිතන්නේ තේරෙනවා ඒක ඕකේ ඇත්ත කියලා. අපි දැන් ඊළඟට පල්ලෙහාට ආයන්න හදන්නේ. ඊළඟ ස්ටෙප් එක බලමු මොකද කරන්නේ. කොහෙද යන්නේ කන්නේ බොන්නේ මොකද කරන්නේ කියලා. යන්නේ නම් පහලට. අපි ආව පල්ලෙහාට සාමාන්‍ය වාහනයකින් මෙතෙන්ට වෙනකන් තමයි එන්න පුළුවන්. මේ තියෙන්නේ නන් පේරියල් ඇල්ල. මෙතනින් එහාට තමයි අර ඔෆ් රෝඩ් පාර අපිට සෙට් උනේ මේ පැත්තට යන්න මෙහෙන් ගිහිල්ලා මෙහෙන් යන්න. ඉතින් මෙතෙන්ට වෙනකන් සාමාන්‍ය පාර එන්න පුළුවන්. අර පහුගිය දවස්වල මේ පාරට කාපට් එක දැම්මා කියලා කට්ටිය කිව්වා. ඉතින් මෙතෙන්ට වෙනකන් තමයි ඔතන ඉස්කෝලේ තියෙනවා. ඉස්කෝලේ පහු ගාලා පොඩි දුරක් වෙනකන් එන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අර නන් පේරියල් ඇල්ල ගාවට යන කෙනෙකුට එන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. එතන දියැල්ල ගාව ඉතින් ලොකු දෙයක් බලන්නත් නැහැ. කට්ටියක් ඉන්නවා සෙනග අද. ඒක නිසා අපි ආයේ හැරිලා ආවා. අපි කායක මෙන්න මෙතන වංගුවේ නවත්තලා ආවේ. දැන් ආයේ පහළට යනවා ගිහිල්ලා බලන්න ඕන නාන්න දණක්. අපි උදේ කාකින් කරන්න ගියපු තැන කිට්ටුවම තැනක් ගැන කිව්වා ඒ කට්ටිය. එතෙන්ට පොඩක් ඔළුව දාලා බැලුවනම් හොඳයි කියලා හිතුණා නාන්න. බලමු ගිහින්. ඔහෝ යාළුවනේ අපි ප්ලේස් එකක් හොයාගත්තා නාන්න. ඔන්න කාර් එක අපේ උඩ නැවැත්තුවා. මෙතන පාලමක් තියෙනවා. ඉතින් මෙන්න ප්ලේස් එක අපි අපේ අයිටම් ටික අරගෙන ආවා මෙතෙන්ට. අපේ පුටු ටිකයි මේසෙයි උස්සගෙන ආවා. පාලම ගාව මෙතන වලට නාන්න පුළුවන්. ඉතින් අපි සුදු කරන්නේ නැතුව පොඩ්ඩක් ෂේප් එකේ නාලා කාලා යන්න පුළුවන්. වටපිටාව සවුත්තු කරන්නේ නැතුව. ඕක තමයි වැඩේ. ඉතින් පියනම් මේකට දැස්සා නෑවා. ඊට පස්සේ කන්න තමයි හදන්නේ. අපි දැන් යන්න හදන්නේ මෙතන තමයි අපි නෑවේ. අපි යන්නයි හදන්නේ. මෙහෙම තමයි ආවේ. මෙහෙම තමයි ආවේ. බවෝ සෙට් එකකුත් ඉන්නවා. හලෝ හලෝ.
දැන් යන්න හදන්නේ. එතන ගිහිල්ලා සෙටින් ෂේප් එකේ ඉතින් ගෙදර යන්න තමයි තියෙන්නේ දැන්. එහෙනම් අපේ vlog එක අවසන් කරන්නයි යන්නේ. එහෙනම් තවත් vlog එකකින් හම්බෙමු. එහෙනම් අපේ සමනල වැව සහ නන්පේරියල් vlog එක අවසానයි. අපි ඊළඟ vlog එකකින් හම්බෙමු. subscribe කරලා තියන්න. like එකක් දාන්න, comment එකක් දාන්න. එහෙනම් ජය වේවා.